ඔයා දැන් ඉස්සර වගේ නෑ සුරාජ්. මට ඔයාගෙන් ලොකු වෙනසක් දැනෙනවා. මේක හරි මගුලන්නේ බං. හැමදාම එකම දේ. හරි. මොකක්ද ඔය කියන වෙනස? අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඉතින්. ඔයාම පොඩ්ඩක් හිතලා බලන්නකෝ. ඉස්සර ඔයා හෝ මට සද්දෙන් කතා කළේවත් නෑ. දැන් මම සද්දෙට කතා කරන එකද ඔයාලට තියෙන අවුල? හරි. ඇත්තටම සෝරි. මට දැන් ටිකක් කේන්ති යනවා වැඩි. මට පොඩි කාලයක් දෙන්නකෝ. මම ඒක හදාගන්න try කරන්නම්. ඒත් ඉතින් නිකම්ම තරහ යන්නේ නෑනේ. මොනා හරි හේතුවක් ඇති. එහෙම කිසි හේතුවක් නැහැ. ඔයා එකම දේ මගෙන් එක එක විදිහට අහන්න එපා ප්ලීස් නේහා. සුරාජ් මමත් කෙල්ලේ. මටත් හිතක් තියෙන්නේ. ඔයා මාවත් චුට්ටක් තේරුම් ගන්න බලන්නකෝ. මොනවද තේරුම් ගන්නද? අනේ මේ ගෙදර යන නේහා තමුසෙට පිස්සු ඇදිලා. හායි ඔයා ලොකු අවුලක ඉන්නේ කියලා හිතුණා. අර කොල්ල යන දිහා බලාගෙන ඔයා දුකින් ඉන්නේ කියලා මට තේරුණා. මේක මට අදාළ නැති දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ ලස්සන මූණට සෑට් මුඩ් සෙට් වෙන්නේ නැහැ. මිනිස්සුන්ට ප්‍රශ්නෙන්නේ ලස්සනද කැතද කියලා බලලා නෙමෙයිනේ. ඒකත් ඇත්ත නේද? ඔයත් එක්ක කතා කරලා දිනන්නත් අමාරුයි වගේ. ඒක නෙමෙයි. ඔයාව මම මීට කලින් දැකලා නෑනේ. ඔව්. ඇත්තටම මම මෙහෙට අලුත්. මම පොතක් ලියනවා. ඒකට මට නිදහස් පරිසරයක් ඕන වුණා. ඒකයි මම මෙහෙට එන්න හිතුවේ. මගේ යාළුවෙක් ඉන්නවා මේ ළඟ. ඔයත් මේ ළඟද ඉන්නේ? ඔව් මමත් මේ ළඟ ඉන්නේ. එහෙනම් අපි ආයෙත් හම්බ වෙයි. මම එහෙනම් යන්නම්. ඔයාගේ නම මොකක්ද? මගේ නම නේහා. නේහා. ලස්සන නමක්. තෑන්ක්ස්. මම මහෙන්. මම එහෙනම් ගිහින් එන්නම්. බයි. උඹ මහා ඔල්මාද බඩුවක් බං. මොකක්ද ඔබ කියන්නේ? ඇයි උඹ අර හොඳට තියෙන සුරාජ් ගේ නේහගේ ලව්වට බාල්දි පෙල්ලන්නේ? බාල්දි නෙමෙයි බං, සුරාජ්ට නේහ ගැලපෙන්නේ නැහැ. කවුද උඹට කිව්වේ? කවුරුත් කිව්වේ නෑ, මම කියන්නේ. යකෝ වැහි නැති එන ගහන්න උඹ කරන වැඩවලට. අනේ මේ ඔබ පැහෙන්න නැතු ඉඳපන්කෝ. සුරාජ් නේහව ළඟදී මතාරි. ඊට පස්සේ ඉතින් සුරාජ්ට ඉන්නේ මම තමයි. තූ යකෝ. උඹ එතකොට සුරාජ්ට සෙට් කරගන්නද මෙච්චර දේවල් කරන්නේ? ඇයි? මොකක්ද ඒකේ තියෙන වැරද්ද? නෑ නෑ කිසි වැරද්දක් නෑ. මෙතන වැරද්ද සුරාජ්ට මේව තේරෙන්නේ නැති. අපි කිව්වම අපිනේ වැරදි. උඹ මේව සුරාජ්ට කියලා අහුනොත් එහෙම. මම එල්ලනවා උඹ ගඟ ළඟ බුළු ගහේ. ලොකුද ගඟ ළඟ බුළු ගහ.
අද අඩව අලල වගේ කොල්ලා. කිව්වා කියලා හිතාගනි. යකෝ මොන මගුලක්ද හිතාගන්න ඕන? මේ ගෑනිත් කිව්ව හිතාගන්නේ කියලා. මේ අහන්න සුරාජ්. මම කොච්චර කියනවද ඔයාට ඔය නැටිච්චව ගැලපෙන්නේ නැහැ කියලා. ඔයා ඉතින් කියන දෙයක් අහන්නේ නැහනේ. මේ උඹ මේ ගෑනෙක් ගැටවලට අහු වෙන්න එපා. ජීවිතේම ඉවර. මං ඔබට කිව්වා මේක අපේ කතාවක්. මේ නවත්ත පල්ල බං. උඹලා දෙන්නටම පිස්සු. මේ උඹ එනවනම් වරෙන් මං යනවා යන්න. ඔයාලා බයික් එකේද යන්නේ? නැතුව ඉතින් එතකොට මං යන්නේ කොහමද? තෝපල පයි. කමක් නැහැ. ඔහොම යන්නකො සුරාජ්. මම ඔයාව කොහොම හරි මගේ කරගෙනම තමයි පස්ස බලන්නේ. දැන් උඹ මොනවා සම්බන්ධවද පොත ලියන්න හිතන් ඉන්නේ? ඇත්තටම බං නිදහස කියන හැඟීම මනුස්සෙට විඳින්න පුළුවන් කොහොමද? අර ഘോഷාකාරී නාගරික පරිසරයට වඩා ගම ඇතුලේ මොනතරම් නිදහසක් තියනවද කියන එක ගැන වෙනස් විදියකට කතා කරන්න තමයි මට ඕන. උඹ ඉතින් ඒ කාලේ නම් වෙනස් විදියටනේ හිතන්නේ. මම හිතන්නේ ඒකම තමයි මම අද මේ තත්ත්වයට එන්න හේතුව. අක්කේ. හායි ඔයා මෙහෙ? හායි නේහා. මම මෙහෙට තමා ආවේ. ඔය දෙන කලින් ඉඳන් අඳුරනවද? මම එන ගමන් ඉද්දි මෙයාව හම්බ වෙලා කතා කරලා ආවේ. මේ මගේ නංගි මහෙන්. නංගි මේ මගේ හොඳම යාළුවෙක්. පොතක් ලියන්න මෙහෙට ඇවිත් තියෙන්නේ. ටික දවසක් මෙහෙ ඉන්නවා. මෙහෙම හිටියට මෙයා ගොඩක් දේවල් දන්නවා පොත් ගැන. ඔයාටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි. මමත් ආසයි. හැබැයි ලියන්න නෙමෙයි කියවන්න. ගොඩක්ම ආදරය විරහව ගැන කියවෙන පොත්. එහෙනම් කතා කර කර ඉන්නකෝ මං කෑම මොනවද ලෑස්ති කරන්න. ඉන්න මමත් එන්න උදව් කරන්න. නේහා. එයා හරි ලස්සන ගෑනු ළමයෙක්. මේක හම්බු හමුවීමක්ද නැත්නම් දෛවයේ යාව මට මුණ ගැස්සුවත්? මහේ ඔයාටද ඇවිදින්න යන්න ඕන කිව්ව නේද? ඔව් මම මේට එන ගමන් ලස්සන තැන් ටිකක් නෝට් කළා. ගිහින්ම බලන්න ඕනේ. ඔයා කැමති නම් අපේ නෙහෙවත් සම්බන්ධ කරගන්න වගේ වැඩවලට. මට ඉතින් වැඩ වැඩි කරන්න නම් පුළුවන්. ඒක නම් කොහොමත් ඔයා කරනවනේ. ඒක නෙවෙයි. මෙයාට පොඩ්ඩක් උදව් කරන්න යාගේ වැඩවලට. නිකන් ඉන්න ගෙදර. මම ඉතින් කොහොමද උදව් වෙන්නේ? මම තව ටිකකින් ඇවිදින්න යන්න හැදුවේ. මට වඩා ඉතින් ඔයා මේ ගම ගැන දන්නවනේ. ඉතින් ඔයත් යමු මාත් එක්ක ඇවිදින්න. හා යමු කෙහෙනම්. උඹත් එනවද යන්න? මට බෑ බං. මෙයාත් එක්ක යන්න. මෙයා තමයි ගමවට ඇවිදින්නේ. මෙයා දන්නවා හොඳට. ජන්න කලින් කෑම කාලම යන්න. මම ලෑස්ති කරන්න. හා. ඇත්තටම ඇයි ඔයා දුකින් ඉන්නේ? ඒක දිග කතාවක් අයියේ. හිතට බරක් දැනෙන කතාවක් නම් කියන්න. මං අහන් ඉන්නම්. ඇයි ඉතින් මම මගේ හිතේ තියෙන බරක් තව කෙනෙක්ට දෙන්නේ? ඔයා දන්නවද? දෙයක් හිතේ හිර කරගෙන ඉන්නවට වඩා තමන්ව අහන් ඉන්න පුළුවන් කෙනෙක් එක්ක ඒ කතාව කිව්වම තමන්ගේ හිත ගොඩක් සැහැල්ලු වෙනවා. ඇත්තටම ඔයා මගේ කතාව ඇහුවොත් ඔයා හිතයි මම මෝඩ කෙල්ලෙක් කියලා. කියන්නකෝ බලන්න. මම සුරාජ් කියලා කොල්ලෙක්ට ආදරය කරනවා අයියේ. ඉස්සර එයාට මාව නැතුවම බැරි තරම්. කෝල් මැසේජ් වල අඩුවක් නැහැ.
මාව දකින්නේ නැතුව එයාට නිින්දවත් යන්නේ නැතරම්. කොහොම හරි බොරුවක් කියාගෙන හරි ගෙදරට ඇවිත් මාව බලලා යනවා. එහෙම හිටපු එයාට මමත් පිස්සියක් වගේ ආදරය කරන්න ගත්තා. ඒත් දැන් එයා ඉස්සර හිටපු කෙනා නෙමෙයි අයියේ. මාරම් විදියට වෙනස් වෙලා. මම එයා ගැන හොයලා බැලුවත් එයාට කේන්ති යනවා. කෑ ගහගත්තු ගමන්මයි. හීනකින්වත් හිතපු නැති විදියට එයා වෙනස් වෙන්න අරගෙන. මට ඒක දරා ගන්න අමාරුයි අයියේ. ගොඩක් වෙලාවට අපේ ජීවිතයට මුණ ගැහෙන මිනිස්සු අපි බලාපොරොත්තු වෙන්නවත් නැති තරම් අපිට බලාපොරොත්තු දීලා කාලෙකදී වෙනස් වෙනවා. ඊට පස්සේ අපිට ඒක දරා ගන්න බැරි වෙනවා. ගොඩක් වෙලාවට අපෙන් නොලැබෙන දෙයක් වෙන තැනකින් ලැබෙයි කියලා දැනෙන්න ගත්තම එයාලා වෙනස් වෙනවා. එයාලා අපෙන් ඈත් වෙන්න උත්සාහ කරනවා. අනේ මන්දයි මං එයාට තාමත් ආදරේ. ඒ අර බලපංකෝ බං. මොකද්ද බං? පොට්ට දහරකෝ බලපං අර කවුද ඉන්නේ කියලා. ඕ අප්පට නේහ නේද? අප්පට නේහ නෙවෙයි. ඉඳපංකෝ හොඳ වැඩක් කරන්න. මම ඔයාට කිව්ව සුරාජ් මේ කෙල්ල ඔයාට ගැලපෙන්නේ නැහැ කියලා. පේනවනේ දැන්. එයාට ඕන එකක් කරගන්න කියපන් බං. මට දැන් නේහගෙන් වැඩක් නැහැ. ඒ කියන්නේ ඔයා යාව අතාරිනවද? හොර ගෙඩියා කිව්වෙවත් නැහැ. මේකට පිස්සුද බං? ඕක දී ඇදිච්ච පිස්සුව නේ බං. හිතන්න එපා. මරණව තෝව. ඒයි අන්න මේ මලෙන් උපන් සමන ලියනවා. අම්මට සිරි වෙනවා. අද නම් මං සමනලිගෙන් කැමැත්ත අරගෙන මේ පස්ත බලන්නේ. ඒයි සමනලි. මොකෝ දෙන්න හිතන මුණ සම්බල්ලෙන් සමනලි අදවත් මට දෙනවද ඔයා? මොනාද බං ඉල්ලන්නේ? බං කියන්න එපා සමනලි. පපුව හෝස් ගාලා යනවා. ෂුවරකටම හිල් වෙලා ඇති. ඉක්මනට මොනා හරි කරගන්න වෙයි. එහෙම නෙමෙයි. පොඩ්ඩක් තීරුම් ගන්නකෝ. මේ දවසක් දෙකක් 3 4 5ක් 6ක්ම ඇහුවනේ සමනලි. අදවත් මට උත්තරයක් දෙන්නකෝ. සම්සනම් මහා විකාරයක් අයියේ. මම යනවා යන්න. හැබැයි මම ආයෙ වතාවක් අහනවා. ඒ වතාවෙත් ඔයා මට කැමති වුණ නැති වුණොත් මම අත කපාගෙන මැරෙනවා සමනලි. අත බැරි නම් බලලාගෙන මැරෙනවා. ඇයි සමනලි ඔයා මට දුක දෙන්නේ? මං කොහොමද ඔයා නැතුව ඉන්නේ? කොහොමද ගමන? මාරම ලස්සනයි බං මෙහෙ. අක්කේ අනිත් එකක් හදනවා කොයි. ඔයා දන්නවද මහෙන්? අපේ නංගි හදන තේ මාරම රහයි බං. නේහා හොඳ කෙල්ල වගේ ගිහින් තේ එකක් හදාගෙන එන්නකො ළමයි. අම්මෝ බටර් පාර. ඉන්ට හදාගෙන එන්න. කොඩ දවසකට පස්සේ ඔහොම hina වෙලා ඉන්නවා දැක්කේ. නැත්තම් කොයි වෙලේත් මූණ එල්ලගෙන. ඇයි ඒ? මෙයාට මේ ගමේ කොල්ලෙක් එක්ක පොඩි සම්බන්ධයක් තිබ්බා. දැන් ඒ කොල්ල මෙයාව ගණන් ගන්නෑ. මට නේහා කිව්වා. මම හිතුවා ඒ ගැන දන්නේ නැහැ කියලා. මේකි මට කිසි දෙයක් හංගන්නේ නැහැ. හැමදේම කියනවා මාත් එක්ක. මම නේහට මට පුළුවන් මට්ටමින් තේරුම් කරලා දුන්නා. මං හිතනවා එයා තේරුම් ගත්තා කියලා. ඒක නම් ලොකු දෙයක් මහෙන්. අපි මේ වෙලාවේ යට බලපෑම් කරන්න හොඳ නැහැ. එකම දේ අපි යාගේ කතාවට ඇහුම්කන් දෙන්න ඕනේ.
හරි පරිස්සමට අපි යාට පැහැදිලි කිරීම කරන්න ඕනි. මොකද නේහා කියන්නේ හරි සංවේදී ගෑනු ළමයෙක්. මට ඒක තේරෙනවා. තේ හැදුවා. හැබැයි සීනි අඩු වැඩි කියලා චෝදනා කරන්න බෑ. කට වහගෙන බොන්න. කටවහගෙන තේ බොන්න බෑනේ. පිච්චෙනවා. සුරාජ් මම ඔයාට කොච්චරනම් කෝල් ගත්තදනේ. ඔයා මොකද කරන්නේ? මම යාළුවොත් එක්ක හිටියේ. මට ඔයා එක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා සුරාජ්. ඒකයි මම මේ හදිස්සියෙම ඔයාට ගත්තේ. කියන්න. මම ඔයා ගැන මමී එක කිව්වා සුරාජ්. ඔයා දන්නවනේ මට ඉන්න මමී විතරයි කියලා. ඉතින් එයාගේ සතුට තමයි මගේ සතුට. මම ඒක දන්නවා. මමීට ඔයා එක කතා කරන්න ඕනි කිව්වා. ඔයා ලෑස්ති වෙන්න මමී එක කතා කරන්න. හැබැයි ඊට කලින් ඔයා අර ගර්ල් ප්‍රශ්න ඉවරයක් කරගන්න ඕනි සුරාජ්. ඒක ගැන ඔයා බය වෙන්න එපා. මම ඒක ඉවර කරගන්නම්. එහෙම බෑ. ඔයා මේ දැන් ගන්න යාට කෝල් එක. දැන් ඔව් සුරාජ්. මේ දැන්. හරි. ඉන්නකෝ එහෙනම්. සුරාජ් නේහා මම ඔයාට ගත්තේ වැදගත් දෙයක් කියන්න. කියන්න සුරාජ්. මං අහගෙන ඉන්නේ. අපි මේ සම්බන්ධය නවත්තමු නේහා. මම හිතන්නේ අපි ගැලපෙන්නේ නැහැ. නේහා ඇයි මුකුත් කියන්නේ නැත්තේ? මොනව කියන්නද සුරාජ්? ඔය ටික නෙවාට කරගන්න ඕනි වෙලා තිබ්බේ. ඔහොම අතරමඟ දාලා යන නම් ඇයි ඔය මෙච්චර බලාපොරොත්තු දුන්නේ? මම හරි පව් සුරාජ්. හරි. මම ඒක කළා. ඒයි ඇයි මේ අඩන්නේ? සුරාජ් කෝල් කළ සම්බන්ධ නැවැත්තුවක්කේ. එයාට ඒක හරි ලේසියෙන් කරන්න පුළුවන් වුණා. ආදරේ කියන්නේ බලහත්කාරයෙන් ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි. උඹ ආදරේ කරාට ඌඹට ආදරේ කරලා නෑනේ. ඒක පැහැදිලිවම පේන දෙයක්. වටිනාකමක් නොදැන තැන්වල රැඳෙන්න උත්සාහ කරන්න එපා මැනික. ඒක ලොකු දුකක්. මං කවදාවත් එයාට වරදක් කළේ නෑ අක්කේ. මේ අහපන්. උඹට කවුරුන් නැතත් මම ඉන්නවනේ. උඹ දැන් අඬලා ඔය වේදනාව ඉවර කරගන්න. සිද්ධ වෙච්ච දේ පාඩමක් කරගෙන ඉස්සරහට යමු. ගුඩ් මෝනිම් නේහා. මෝනින්. මෝනිම් නෙමෙයි ගුඩ් මෝනිම් කියන්න. හරි හරි ගුඩ් මෝනින්. මේ අක්ක කිව්ව මේ ළඟ වැවක් තියේ කියලා. ළඟ කිව්වට ඉතින් ටිකක් දුරයි ඉතින්. අපි බයික් එක යමු. යමුක එහෙනම්. ඔයා එහෙනම් ගිහින් ලෑස්ති වෙන්න. දැම්ම යනවාද? දැම්ම කියන්නේ ඉතින් ඔයාට ලෑස්ති වෙන්නත් පැයක් විතර යනවනේ. එච්චර වෙලා යන්න යානේ. හරි හරි අනේ. මම විහිළුවක් කරේ. ලෑස්ති වෙන්නකෝ. අපි යමු. ගිහිල්ලා ඉර මුදුන් වෙන ටයිම් එකට අපිට ආයෙ එන්න පුළුවන්.
හ්ම්. ඇත්තටම අයවට හිතෙන්නේ නැද්ද මං පව් කියලා? නෑ නේහා. මට නම් හිතෙන්නේ ඔයා හරි වාසනාවන්ත කෙල්ලෙක්. වාසනාවක් කොහෙදයි මට? එහෙනම් ඉතින් මෙහෙම දුක් විඳීද? ඒ කොල්ලගේ ඇත්ත තත්ත්වය තේරුම් ගත්තනේ ළමයෝ. ඒ කොල්ල ඔයාට ලොකු පාඩමක් උගන්වලා තියෙනවා. ඔයා ඒක ඔලුවට දාගෙන ජීවිතේ ඉස්සරහට යන්න උත්සාහ කරන්න. ඇත්තටම අයියේ මං ඔයාලට දෙයක් කියන්නද? කියන්න. ඇත්තටම ඔයා මාව හරි ඉක්මනට තේරුම් ගත්තා අයියේ. ඔයා එහෙම හිතනවද? ඔව් මට දැනෙනවා. ඒයි මෙවාරේ ඇයි? අර කොනේ ඉඳන් මේ කොනට එනකන් හැමදාම එකතු කරා. ෆිට් එකේ රුපියල් 500ක් දීලා යන්න. නැත්තම් ගානවා කන කුඩු වෙන්න. ඇයි මේක උඹේ අම්මගේ මහ බූදලේද මේකට එනේ උන්ගෙන් කප්පම් ගන්න? යකෝ මේ එරියා එකේ අපිට ඉලින් කවුරුත් ගිහින් නැහැ. කෙල්ල ඉස්සරහ නිකන් අමාරු වැටෙන්නේ නැතුව සල්ලි දීපන්. නැත්තම් ගහලා ගන්නවා අතේ තියෙන ඔක්කොම. පුළුවන් නම් අරන් පෙන්නපන්. ඔය වගේ හෙන ගහන වැඩ කරන්න එපායකෝ මිනිස්සුන්ට. කොල්ලෝ කෙල්ලෝ නිදහසේ ඉන්න මේ වගේ තැන්වලට එන්නේ. උන්ට චණ්ඩි පාට් දාලා සල්ලි කඩා ගන්න තොපි පිරිමි දෙයක්ෝ. හම්බ කරගෙන කාලා ජීවත් වෙයා. මහන්සි වෙලා තිරිසන්නු නොවි. පලය යන. අහිංසක පාටට හිටියට ඔයා නපුරු වෙනා නේ. නපුරු වෙන්න ඕන තැන්වල නපුරු වෙන්න වෙනවා නේහ. මේ අයියේ අපි යමුද? ඇයි? බය හිතුණද? චුට්ටක් විතර. දවසම කෑව මෝඩේ යක්කු. යමු. මේ සුරාජ්ට මං ගැන කිසිම ගාණක් නෑ අනේ. ඌටට වැඩ නෑ කියලා හිතුවද උඹට වගේ? ඇයි දැන් සුරාජ්ට මොනවද තියෙන වැඩ? ඌට අලුත් කෙල්ලෙක් සෙට් වෙලා ඉන්නේ. ඌ ඒක බලන්න ගියා. උඹ බොරු නේද කියන්නේ මාව අවුස්සන්න? ඇයි උඹ මට තෑගි දෙනවද බොරු කියනවට? උඹලා ඔක්කොම එකයි. මම යනවනේ යන්න. උඹ ඕන මගුලක ඵලයක්. මං යනවා මගේ සමනලිය බලන්න. සමනලී මං එනවා. නේහා ඔයා ගොඩක් හොඳ කෙල්ලෙක් කියලා මම දන්නවා. ඔයා hina වෙලා හිටියට හිත ඇතුලෙන් ගොඩක් දුක් වෙනවා කියලාත් මම දන්නවා. මේ දවස් කීපයට මං ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා අයියේ. හැබැයි ඔයා හදිස්සියෙම අනෙක් ගැන නම් මට ගොඩක් දුකයි. මම ආයි ළඟදි මෙන්න. ඔයා දුකින් ඉන්න එපා. ජීවිතේට හරිම කෙනා ආවම හැමදේම හරියයි. ඒත් මට නම් දැන් ආදරේ ඇති වගේ. ඒක සාමාන්‍ය හැඟීමක් නේහා. හරිම කෙනා කියලා කෙනෙක් ජීවිතේට එන්න කලින් ඔය දැනෙන හැඟීම කෙනෙක්ට අනිවාර්යෙන්ම විඳින්නම වෙනවා. අනේ මන්දා. ටික ටික හිත හදාගන්න බලන්න. සමහර විට ඔයා වෙනුවෙන් කවුරු හරි බලාගෙන ඇති. එයා ඔයාට ගොඩක් ආදරේ වෙයි. මං වෙනුවෙන් කවුරු බලන් ඉන්න දනේ. ඔයාගේ වැඩ ඉවර කරගන්නෙත් නෑ නේද? මම ආයි ඉක්මනින් මෙන්න. මේ වෙලාවේ මට යන්නම වෙනවා. ඒ වැටික් කරගන්නෝ ගිහින්. හැබැයි ඔයා අනෙක් ගැන නම් කෙනෙක් දුකින් ඉන්නේ. ඒ කවුද බං? මේ ඉන්නේ. මෙයා තමයි.
දුකයි තමයි ඉතින්. හිනා වෙලා ලස්සනට ජීවත්වෙන්න ඕනි කෙල්ලෙක් ඔයා. දුකින් ඉන්න එපා. හැමදේම හරි විදියට වේ. ඔයා කියන එකත් තමයි ඉතින්. තැන්ක්ස් ඔයාට මේ දවස් ටිකේ මාව බලාගත්තට. ඔයා කැමති නම් හැමදාම උනත් බලාගන්න පුළුවන් ඉතින්. ඔයා නම් මගෙත් අකමැත්තක් නෑ ඒකට නම්.